සුබ දවසක් කියලා පිළිගන්නවා හෙල්ති කිචන් දිනෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාවම. ඔන්න ඉතින් අද මම ගෙදරදී හරිම ලේසියෙන් ඔයගලන්ට චිකන් කුරුම එකක් කොහොමද හදාගන්නේ කියලා තමයි කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මම ඒක හදාගන්නේ කියලා. මම මුලින්ම සොස් පෑන් එකකට ගිතෙල් මේස හැඳි 4ක් එකතු කරගන්නවා. ඒකට මම බේලියුස් කුරුදු කෑල්ලක් එනසල් කරාඹු නැටි ටික එකතු කරනවා. මම දැන් ඒකට සූදුරු තේ හැඳි භාගයක ප්‍රමාණයකුත් එකතු කරනවා. මම දැන් ඒකට චිකන් ටිකත් එකතු කරනවා. දැන් මම ඒකට ග්‍රීන් චිලි පේස්ට් එක එකතු කරනවා. මම ඒකට අමු මිරිස් කරල් 3ක්, ඉඟුරු කෑල්ලක්, සුදු ලුණු බික් 3ක ප්‍රමාණයක් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරලා තමයි මේ එකතු කරගත්තේ. මම දැන් ඒකට කාශ්මීර් චිලි මේස හැන්දක ප්‍රමාණයක් එකතු කරනවා. කාශ්මීර් චිලි වෙනුවට ඔයගලන්ට පුළුවන් මිරිස් කුඩු මේස හැන්දක් වුණත් එකතු කරන්න. මම ඒකට කොත්තමල්ලි කුඩු මේස හැඳි භාගයක් සහ මසාලා පවුඩර් මේස හැඳි භාගයක්, ඒ වගේම කහ කුඩු මේස හැඳි කාලක ප්‍රමාණයක් එකතු කරනවා. රස අනුව ලුණු එකතු කරනවා. ඉතින් මසාලා පවුඩර් සහ කොත්තමල්ලි කුඩු වෙනුවට ඔයගලන්ට පුළුවන් ගෙදර තියෙන 3-5 වලින් මේස හැන්දක ප්‍රමාණයක් එකතු කරගන්න. මම දැන් ඒක වහලා විනාඩි 10ක් විතර තැම්බෙන්න තියෙනවා. දැන් මේ පේන්නේ ඔයගලන්ට විනාඩි 10කට පස්සේ. විනාඩි 10කට පස්සේ මම මේකට යෝගට් කප් එකක ප්‍රමාණයක් එකතු කරනවා. මේක සීනි රහිත යෝගට් එකක් තමයි මම මේකට එකතු කරන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ වෙනුවට මී කිරි උනත් එකතු කරන්න. මම දැන් ඒකට කැෂු පේස්ට් එක එකතු කරගන්නවා. මේකට මම කජු මද 7ක් වතුර මේස හැඳි 2ක් එක්ක බ්ලෙන්ඩ් කරලා තමයි මේ එකතු කරගත්තේ. මම දැන් මේ චිකන් එකට බැදගත්ත ලුණු ටික එකතු කරනවා. දැන් මේ චිකන් එක වහලා චිකන් ටික හොඳින් තැම්බෙන්න විනාඩි 15ක් විතර මේක හොඳින් වහලා තියන්න. දැන් මේ ඔයගලන්ට පේන්නේ විනාඩි 15කට පස්සේ. දැන් චිකන් කුරුම එක මම හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ චිකන් කුරුම එකේ අවසාන නිමාව. ඉතින් මේක හරිම රසවත්. ඔයගලන්ට පුළුවන් හරිම ලේසියෙන් මේක ගෙදරදී හදලා බලන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ හදලා ඔයගලන්ගේ වටිනා අදහස් අමතක නොකර අපිත් එක්ක බෙදා ගන්න කියලා කියනවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන්න කියලා තාදරෙන් මතක් කරනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්න. ඔයගලන්ට සුබ දවසක්.